මොකද? අද මං ඇවිල්ලා ඉන්නේ වෝටර් වර්ල්ඩ් කැලණිය. මේක මගේ ට්‍රැවල් ඩ්‍රීම් ලිස්ට් එක එහෙම නැත්නම් මගේ ට්‍රැවල් ලිස්ට් එකේ තිබුණ තැනක්. මං කලින් වෝටර් වර්ල්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අන්ඩර් වෝටර් ටනල් එක හැදුවට පස්සේ මට එන්න බැරි වුණා. මං හරි කැමති මාළු බලන්න. ඒක හරිම වෙනස්ම ෆීලිං එකක්. හරිම ෂෝක්. හැබැයි හැම මාළුවෙක්ටම මං කැමති නෑ. මේ නයි වගේ ඉන්න මාළුන්ට මං කොහොමවත් කැමති නැහැ. හරිම ලස්සනයි. හරිම ආස හිතෙනවා. දවසම වුණත් මාළු දිහා බලාගෙන ඉන්න පුළුවන්. මට කොරෝනා කාලෙට කලින් හරි එහෙම නැත්නම් අර කරන්ට් එක ගොඩ දවස් වලට නැති වෙන්න ගත්ත කාලෙදී මාළු හිටියා. අපේ තාත්තා මට අරන් දීලා තිබුණා මාළු 56ක් විතර එකේ. උන් ඔක්කොම මැරුණා කරන්ට් එක ඒ කියන්නේ ඔක්සිජන් උන්ට ඔක්සිජන් නැතුව. ඉතින් මම මාළුන්ට මාර කැමතියි. මාළු ටැංකියක් හදන්නත් ආසාවෙන් ඉන්නවා. මට ඕනේ නැචරල් පොන්ඩ් එකක් වගේ හදන්න. ඉතින් ඔන්න කොහොම හරි මම අන්ඩර්වෝටර් ටනල් එක බලන්න ආවා. මම ගොඩාක් වීඩියෝස් වල දැකලා තියෙනවා සමහර අය මේක බලන්න ගියාම මෙතන මාළු හිටියේ නෑ හරියට මේක නෑ කියලා කියනවා. ඒ වුණාට බලන්න මම ගිය දවස මාළු හිටියා මෙතන පිරෙන්නම. හරිම සතුටුයි මට ඒක දැක්කාම. ඒක හරිම වෙනස්ම දෙයක්. ඉතින් අනේ හරිම සතුටුයි. මේක ඇත්තටම ගිය අවුරුද්දේ කියන්නේ මට මතක විදිහට 2025 අවුරුද්දේ තමයි මම වෝටර් වර්ල්ඩ් එකට බලන්න ගියේ. හරිම ෂෝක් අත්දැකීමක්. ඉතින් ඕගොල්ලන්ටත් වෙලාව තියෙනකොට මේ වගේ තැනක ඇවිදින්න යන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ගියා බර්ඩ් පාක් එකට. මම ඇත්තටම බර්ඩ් පාක් එකට යන ලොකුම රීසන් එක වුණේ ඔගොල්ලෝ දැකලා ඇති සෆාරි එකක් යන්න පුළුවන් දැන් වෝටර් වර්ල්ඩ් එකේ. ඒකයි කුරුල්ලන්ට ෆීඩ් කරන්න chance එක හම්බ වෙනවා ඒගොල්ලන්ගේ කූඩුව ඇතුළටම ගිහිල්ලා. දැන් අපි මුලින්ම සෆාරි ටනල් එකේ තමයි යන්න හදන්නේ. ඒක හරිම ෂෝක්. මම වතුරටත් කැමතියි මාළුන්ටත් කැමතියි. හැබැයි බෝට් වලට බයයි. බෝට්ටුව කෙනගලා යන බයයි. මට නිකන් හැමතිස්සෙම වැටේ කියලා හිතෙනවා. බලන්න ඔය මගේ මූණෙම පේනවා මම බය වෙලා ඉන්නේ කියලා. හොඳම දේ කියන්නේ මේ බෝට් එකේ ඉස්සරහම තමයි වාඩි වෙන්නත් හම්බුනේ. අනිත් එකේ ඒකේ වෙන කවුරුත් හිටියෙත් නැහැ. අර මේක ගයිඩ් කරන කෙනා ඇවිල්ලා බෝට්ටුවට වැන්න මං හිතුවේ මගේ ජීවිතේ ඉවරයි කියලා. මේක හරිම ෂෝක්. අපි මේ මොන තැන්වලටද යන්නේ කියලා මෙතන වෙනම බෑග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් යනවා. ඉතින් හරිම ආසයි. මම කැමතිම මෙන්න මේ කොටසට. මේ තියෙන ඇමazon වනාන්තරයේ විදිහට ඒගොල්ලෝ ක්‍රියේට් කරපු තැනක්. මං ආසම එතනට. කොහොම කියත් ගෙදර වගේ තැනකට ආසයි වගේ කියනවනේ. එතන තියෙන හරිම අමුතු වයිබ් එකක්. ඉතින් මේ දේවල් තවත් හොඳට මේන්ටේන් කරගෙන තවත් කලර්ෆුල් විදිහට හදාගන්න තිබුණා නම් මං හිතනවා ටූරිස්ට්ලාත් ඇවිල්ලා මේවා බලයි කියලායි. අර බලන්න ඉබ්බත් එක දුවන ගමන් ඉඳලා නිදිමතක් ඇවිල්ලා හාවට නිින්ද ගිහිල්ලා. මාර නිින්ද. ඊට පස්සේ අපි ටික මේ සෆාරි එකේ ඉන්ඩකටම ආවා. ඉන්ඩක තියෙන තැන තමයි භයානකම තැන. මට අනුව භයානකයි එතන. මොකද එතන ලයිව් මොනරු එක ජාතිය මොනරු හිටියා. මේක මේ මොනරා ටිකක් උඩින් ඉන්නවා වගේ ෆෝන් එකෙන් ඕගලන්ට පේනවාට මම ඇත්තටම එහෙම එච්චර ලොකු ගොඩක් උඩින් නෙවෙයි ඉන්නේ. විශේෂයෙන්ම මෙන්න මේ මොනරා. පුතු අම්බෝ මන්නම් බයේ හිටියේ මොන වගේ විපර්යාසයක් මෝ කරයිද කියලා.
හරිම ෂෝක්. ඉතින් මගේ මේ පුංචි ඩේට් එක මේ විදිහට තමයි ගත වුණේ. කැලණියේ රිවර් සෆාරි එක තමයි මං කැමතිම කොටස උනේ. ඊට අමතරව මට බලන්න ඕන වුණා අන්ඩර්වෝටර් ටනල් එක කොහොමද කියලා. මේ තියෙන්නේ රිවර් සෆාරි එකේ එන්ට්‍රන්ස් එක මොන වගේද කියලා. මට මතක විදිහට ටිකට් එකක් ගන්න තිබුණේ. අපි මේන් එන්ට්‍රන්ස් එකේමයි ටිකට් එක ගත්තේ. දැන් නම් මේ පොඩි ළමයි වගේ කෑ ගහපු නිසා මගේ ඔළුව කැක්කම කැවිලා හිටියා. ඊට පස්සේ අපි ගියා තවත් කොටසක් බලන්න. මේ තියෙන්නේ මං කැමතිම දේවල් ටිකක් සිප්පි කටු. ඔගොල්ලෝ මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔගොල්ලෝ දැකලා ඇති මමත් සිප්පි කටු එකතු කරනවා. කුරුල්ලන්ගේ පියාටු ගොඩාක් දේවල් ඉතින් මෙතනට ගියාම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කුරුල්ලන්ට ෆීඩ් කරන තැනට ගියා. හැබැයි ඉතින් දුකයි. මොකද එදා අපි යන ටයිම් එකේ ෆීඩ් කරන්න තිබුණේ නැහැ. වෙලාව පහු වෙලා තිබුණේ. තවත් ගොඩක් වෙලා ඉන්න වෙනවා අපිට ඒ වැඩේට හිටියනම්. ඉතින් ඔන්න ඔය විදිහට වෝටර් වර්ල්ඩ් එකේ මගේ ගත වුණ දවස ඉවර වුණා. ඊට පස්සේ සුපුරුදු පරිදි අපි කන්න ආවා. කෑම කාලා ඉවර වෙලා හොඳට ෆොටෝස් ටිකකුත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඕගොල්ලන්ටත් මං කියනවා ඔයාලගේ පුංචි වෙලාවල් එකතු කරගෙන යාළුවොත් එක්ක ඔයා ආදරය කරන කෙනත් එක්ක මේ විදිහට ඇවිදින්න යන්න අමතක කරන්න එපා. සමහරලාට ලොකු ට්‍රිප් එකක් වෙන්න ඕනේ නැහැ. ඒක පොඩි ට්‍රිප් එකක් වුණත් ඔයාලට ලස්සන මතක එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මම අද බ්ලොග් එක ඉවර කරනවා. බයි බයි.